Start your degree with pending AL results with IIT. ඔය වැඩ වෙන්නේ නැත්තේ අපේ රටේ සමහර මාධ්‍ය වලට තමයි. මේ අපේ රටේ අපි එක එක හදාගෙන යන තාම හදන්න බැරි වෙච්ච එකක් තමයි අපේ රටේ මොකද්ද? මාධ්‍ය සංස්කෘතිය. ඒගොල්ලන්ට අනුව ඇලහැර හැදිලා නැහැ. ඒගොල්ලන්ට අනුව රටේ ජනතාවට හානි වෙච්ච අයට නැවත ජීවිතේ පටන් ගන්න නිෂ්පාදන කටයුතු ගොවීන්ට වන්දි ගෙවලා නැහැ. ඒගොල්ලන්ට අනුව අර ගෙවල් යට වෙච්ච අයට 25000 ලැබිලා නැහැ. ඒක මොකුත් වෙලා නැහැ. ඒගොල්ලන්ට අනුව ආණ්ඩුව මොකුත් කරන්නේ නැහැ. රජයත් මොකුත් කරන්නේ නැහැ. එහෙම ඉන්න ඔය මාධ්‍යයක් දෙකක්. ධනාත්මක දෙයක් මේ රටේ වෙන්නෙම නැහැ. දැන් අපේ රාජ්‍ය සේවක වැඩ. රාජ්‍ය සේවකයෝ වැඩ කරනවද නැද්ද කියලා කාට හරි සැක නැති කරගන්න ඕන නම් ඒ පිළිබඳ පරිශ්‍රණයක් කරන්න ඕන නම් මීට කලින් මම කියලා දෙනවා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ කට්ටිය එක දවසක් වැඩ වර්ජනයක් කරන්න. එතකොට බලන්න පුළුවන්. Once you go Robiolac, there's just no turning back. Robiolac. වාරි මාර්ග දෙපාර්තමේන්තුව රටේ වැඩ කරනවද නැද්ද කියලා. මේක රාජ්‍ය සේවකයෝ අපේ රටේ දවසක් වැඩ නැවැත්තුවොත් වෘත්තීය සමිතිත් එකතු වෙලා අනිත් ඔක්කොම එකතු වෙලා අන්න එදාට ජනතාව කියයි මොකද්ද? නෑ වැඩ කරලා තියෙනවා. එදාට දැනෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනකොට ආයතන වලට යනකොට එක එක තැන් වලට යනකොට බලා ගන්න පුළුවන්කම දිනනවා. මෙච්චර දවස් වැඩ කරලාද නැද්ද කියලා. ඒ නිසා රාජ්‍ය සේවය වැඩ කරන්නේ නෙමෙයි වැඩ කරනවා. හැබැයි අපේ රාජ්‍ය සේවය හදාගන්න ගොඩක් දේවලුත් තියෙනවා. ඊළඟට ප්‍රධානම එකක් තමයි සමාජයේ ජනමතය හසුරුවන ප්‍රධානම එක ජනමාධ්‍ය නිසා ඒකේ ජාතිවාදයේ තියෙන්න බෑ. ඒකේ බොරුව තියෙන්න බෑ. ඒකේ ආගම්වාදයේ තියෙන්න බෑ මාධ්‍යවල. ඒ නිසා අපේ රටේ මාධ්‍ය විශාල ප්‍රමාණයක් හොඳට මතක තියාගන්න බොරු කියනවා. සමාජයේ මතයක් තිබ්බ ඉස්සර මුද්‍රිත අකුරු නම් ඇත්ත. ඒ නිසා පත්‍රය කියන්නේ ඇත්ත. Prime Group. ඇත්ත පත්‍රය ගැන නෙමෙයි මම කිව්වේ. ඇත්ත කියලා පත්‍රයක් තිබ්බනේ. ඒ කියන්නේ නෙමෙයි. පත්‍රේ නම තියෙනවා, ලීඩ් නිවුස් එක තියෙනවා, දීපුවා තියෙනවා. අර තිබ්බේ පත්‍රේ මුල් පිටුවේ. ඒ කියන්නේ අපේ සමාජ කාලයක් තිස්සේ පදනම් වෙච්ච එකක් තිබ්බ පත්‍රය තිබ්බනම් ඒක ඇත්ත. දැන් එහෙමද? පත්‍රය තමයි ලියන්නේ දේශපාලනේ අප්සෙට්. පත්‍රය තමයි ලියන්නේ රාජ්‍ය සේවයේ අප්සෙට්. හැබැයි ලියන පත්‍රේ පට්ටම අප්සෙට්. දැන් වෙනකොට රූපවාහිනී නාලිකා රජය ගැන කියනවා, රාජ්‍ය සේවය ගැන කියනවා. රූපවාහිනී නාලිකා කියනවා තව ආණ්ඩුව ගැන කියනවා. තව ඒවා කියනවා. ඒ කියන නාලිකාත් අප්සෙට්. ඒ රටේ අප්සෙට් ගැන කතා කරන ප්‍රධානම ආයතනයක් වෙච්ච මාධ්‍ය ආයතනය අප්සෙට්. ඔන්න දැන් රට තියෙන තැන. ඔයගොල්ලෝ අපි හැමෝම එකතු වෙලා ඉන්නේ මේ වැඩේටනේ. රාජ්‍ය සේවයට බැඳෙනකොට පෞද්ගලික ප්‍රශ්න දෙයක් තියෙනවා තමයි ඇත්ත. තමන්ගේ ජීවිතේ යම් කිසි ආකාරයක අර මං කිව්වා වගේ ශක්තිමත් පදනමක් දාගන්න මේක හොඳයි. දවස්තාවක්. හැබැයි ඒ වගේම අපිට තියෙනවා මේක ඇතුලේ ජාතික වගකීමක් රට ගොඩ නගන. එතකොට ඒකෙදි දේශපාලනය, රාජ්‍ය සේවය, ජනමාධ්‍ය අත්‍යවශ්‍යයි. ඒ නිසා අද සමාජයේ එක්තරා දුරකට අර කාලයක් ජඩ දේශපාලනය කියලා කිව්වා වගේ තාමත් කියන තත්ත්වයක් තියෙනවා ජඩ මාධ්‍ය. ඒ නිසා පොඩ්ඩක් චෙක් කරලා බලන්න සමහර පත්තර ගිය සතියේ කියලා තියෙන නිවුස් එක මේ සතියේ ඒක ඇත්ත වෙලාද නැද්ද කියලා පොඩ්ඩක් බලන්න. එතකොට තෝරගන්න පුළුවන්. සමහර මාධ්‍ය නිකන් වෙලාවක් තියෙනවනම් විනෝදයකට හරි වෙන මොකක් හරි ක්‍රමයකට මීට මාසයකට කලින් කියපුව ටික ඇත්ත වෙලාද දැන් කියලා බලන්න. ඒක අවශ්‍යයි. ඒ නිසා අපිට දේශපාලනය හදාගන්න ඕන, රාජ්‍ය සේවය හදාගන්න ඕන. ඒකේ අපි හැමෝම දැන් නිරත වෙලා ඉන්නවා. මාධ්‍ය ශේෂ්ත්‍රය හදන්න ඕන. එහෙම නැත්නම් රට නොමග යනවා.